අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරලා ඔයාලා හැමෝටම මේකුතු වෙන්නේ සුපුන් විත් ක්‍රිකට් YouTube channel එකත් එක්ක 2026 ලෝකෝස්ලාන තීරණාත්මක කඩේමක තමයි දැන් ඉන්නේ. ඒ තමයි සුපිරි 8 හෙවත් සුපිරි 8 දෙනාගේ වටය. අපේ සිංහ පැටව මේ වටයේදී මුහුණ දෙන දැවැන්ත අභියෝග මොනවාද? සෙමි ෆයිනල් යන්න තියෙන අවස්ථා මොනවාද? අද වීඩියෝ එකෙන් අපි මේ ගැන සම්පූර්ණව කතා කරමු. හරි අපි මුලින්ම බලමු ලංකාවේ සුපිරි 8 දෙනාගේ වටේ තරඟ පෙළ ගැස්ම කොහොමද කියලා. පෙබරවාරි 22 එංගලන්තයට එරෙහිව පල්ලේ කැලේ සුපිරි 8 වටේ පළමු සටන ආරම්භ වෙනවා. ඒ සවස 3ට. දෙවෙනි තරඟය පෙබරවාරි 25 වෙනිදා නවසීලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. මේ තරගයේදී අපේ දඟපන්දු යවන්නන්ට වැඩ පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි ලැබෙන්නේ. පෙබරවාරි 28 වෙනිදා පාකිස්තානය හෝ ඇමරිකානු කණ්ඩායම සමග තමයි මේ තරගය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට. දැන් අපි බලමු මේ වටේ සෙමි ෆයිනල් යන්න අර්ධ අවසන් පූර්ව වටේට යන්න නම් ලංකාව කරන්න ඕනි මොකක්ද කියලා. අවම වශයෙන් තරඟ දෙකක් ජය ගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම එංගලන්තය හෝ නවසීලන්තය වගේ ලොකු කණ්ඩායමක් පරාජය කිරීමෙන් සෙමි ෆයිනල් යන්න තියෙන අවස්ථාව ලේසියෙන්ම අපිට උදා වෙනවා. තවත් කතා කරොත් net run rate එක අනිවාර්යයෙන්ම මේකේ වැදගත් වෙනවා. තරඟයක් පරාජය වුවත් ඒක ලොකු ලකුණු සංඛ්‍යාවකින් පරාජය නොවේ. ඉන්න එක ගොඩක් වැදගත්. මොකද අවසානයේදී කණ්ඩායම් දෙකක් සම මට්ටමේ හිටියොත් තීරණය වෙන්නේ run rate එකෙන්. ස්පින් ඇටැක් එක පාවිච්චි කිරීම. අපේ තරගයේ තියෙන්නේ පල්ල කැලි සහ කොළඹ නිසා අපේ දඟපන්දු යවන්නන් උපරිම දස්කම් පෙන්වන්න නම් ඕනම වෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? අපේ කොල්ලන්ට මේ පාර සෙමි ෆයිනල් යන්න ගිහින් ලෝකුස්ලානේ ලංකාවට ගේන්න පුළුවන් වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ උණුසුම් ක්‍රිකට් තොරතුරු හැමදාම දැනගන්න සුපුන් විත් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණ ඕල් දාලා තියාගන්න. ඉතින් මම සුපුන් නැවතත් මේ වගේ ක්‍රිකට් වල වැදගත් තොරතුරක් සමග ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.